කඳුපාමුලේ තිබ්බ ලස්සන ගස් අතරේ ගුහාවක පොඩි හාවෙක් ජීවත් වුණා. ඔහුගේ නම හාවා. හාව සෑම දවසකම උදේ ඉඳලා සෙල්ලම් කරන එකට ආසයි. එක දවසක් හාව ගස් අතරින් පැන යද්දී අමුතු හඬක් අහන්න ලැබුණා. අයියෝ මට උදව් කරන්න කියන හඬක්. හාව බියෙන් බැලුවා මේ මොකක්ද කියලා. ඔහු කූක් 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 කියලා හඬ ඇසෙන පැත්තට ගියා. ගස් යටින් හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න පොඩි කුකුල් පැටියෙක් දැක්කා. ඔහුගේ කකුලක් ගසේ අත්තක හිර වෙලා. හාව හිතුවා මම උදව් කරන්න ඕනි කියලා. ඔහු තමාගේ කකුලෙන් ගස්කොළ අල්ලා අතින් ගස් අතු තල්ලු කරලා කුකුලාව බේරගත්තා. කුකුලා කිව්වා ඔබට බොහොම ස්තුතියි කියලා. හාව hina වෙලා කිව්වා හිතවතුන්ට උදව් කරන එක හොඳම වැඩක් නේ කියලා. ඒ දවසෙන් පස්සේ හාවත් කුකුලත් හොඳම යාළුවන් වුණා. ඕන එකට සෙල්ලම් කළා, සමගින් ජීවත් වුණා.